වෙල්කම් දුවේ පුතේ. අද අපිට තියෙනවා තව ල අකුරක් ඉගෙන ගන්න. මේක තාලුජ ල වෙනුවටත් පාවිච්චි කරනවා, සංඥක ල වෙනුවටත් පාවිච්චි කරනවා. අපි බලමු. මේක ගයනු කිත්ත වගේ හැඩයකුත් ගන්නවා. ඔන්න හල් කරා. මං තාලුජ ල ලියාගෙන යන්නම්. ඔන්න ඊට පස්සේ ඔහොම ගත්තා. ඔහොම ආවා. ඔහොම දැම්මා. ල අලකිල්ල එකතු කරා. ඊට පස්සේ ඉස්පිල්ල දීර්ඝ ඉස්පිල්ල. ඊට පස්සේ අපි එකතු කරමු පාපිල්ල. හරි ලස්සන අකුරක් මේ අකුර. ඔන්න ඔහොම නැවිලා මෙන්න මෙහෙම උඩට යන්න ඕනේ මේක පාපිල්ල. ඊට පස්සේ දීර්ඝ පාපිල්ලත් ඒ ආකාරයෙන්ම තමයි අගට ගැටයක් එනවා. ඊට පස්සේ කොම්බු ටික එකතු කරමු දුවේ පුතේ. කොම්බුවයි ල අකුරයි. කොම්බුවයි ල යන්නයි. ඊට පස්සේ කොම්බුවයි හල් කිරීමයි වෙනුවට තියෙන කොම්බුවයි අකුරයි ලේ. ඊට පස්සේ අපි කොම්බු දෙකට එකතු කරගනිමු. කොම්බු දෙකයි ල යන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ කොම්බුවයි අකුරයි ඇලපිල්ල. අපි සිංහලෙන් ලියන්නේ ඒ විදිහටම තමයි. බලන්න කිසිම වෙනසක් නැහැ. ඊගාව අකුර මේක. මේක ලෝ. අන්තිම අකුර දුවේ පුතේ කොම්බුවයි. බලන්න සමාන අකුරු දෙකක් ළඟ යෙදෙනවා. ඒ නිසා අපි මේක ටිකක් චූටියට දාන්න ඕනේ. කොම්බුවලා යන්නයි ගයනු කිත්තයි. ගයනු කිත්තයි ල අකුරයි එකම හැඩය ගන්න නිසා අපි මේ ගයනු කිත්ත ටිකක් පොඩියට යොදන්න ඕනේ. හරි දුවේ පුතේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.